බැස්සත් ඒ ආරක්ෂා කර ගැනීමට මහින්දයට දවසක් හරි ගියපු ඕනෑම කෙනෙකුට මහා බරපතල වගකීමක් තිබෙනවා. වැස්සකට හෝ මහින්ද විද්‍යාලයට ගියපු කෙනෙකුටත් බරපතල වගකීමක් තිබෙන බව සඳහන් කරන්නට පුළුවන්. මහින්ද විද්‍යාලයෙන් බිහි කරන්නට යෙදෙන්නේ නිකම් පුසු හිස් ගොඩක් තිබෙන ජන කොට්ටාසයක් නොවේ. බොහොම තර්කානුකූලව හිතන්නට පුළුවන් මහා දැවැන්ත ඥාන සම්භාරයකින් යුක්ත හොඳට පිටකොන්ද තියෙන අය තමයි මහින්ද විද්‍යාලයෙන් එළියට බැස්සේ. අගතිගාමී ස්වරූපවලින් තොරව බොහොම සමානාත්මතාවයෙන් බොහොම මධ්‍යස්ථව හිතන්නට පුළුවන් අය තමයි මහින්දයෙන් එළියට බැස්සේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්විත උජුපටිපන්නෝ ඍජුපටිපන්නෝ ගුණයෙන් යුත් පිරිස් තමයි මහින්ද විද්‍යාලයෙන් එළියට බැස්සේ. ඒ නිසා තමයි අපි වැනි අයට මහින්දේ ආරම්භ කරන්නටත් අවුරුදු 50කට කලින් ආරම්භ වුණු දැවැන්ත විද්‍යාස්ථානවල නායකත්වය ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසාම තමයි අපි වැනි අයට ලෝකයේ තිබෙන ප්‍රබල සංවිධානයන් වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණේ. ඒ මහින්දයෙන් ලැබපු පන්නරේ කියන එක මගේ ධර්ම දේශනයේ ආරම්භයේදීම අප විද්‍යාලයට කරන ගෞරවයක් ලෙස මතක් කරන්නට කැමැතියි. පසුගිය දිනක විශිෂ්ට මහින්ද පුත්‍රයෙකු ලෙස මට ආරාධනය කරලා ඒ සම්මානීය පිළිගන්වන අවස්ථාවේදී අප හිතවත් අජන්ත මහත්මයා මට මතක් කරන්ට යෙදුනා පොසොන් මේ කියන පොයට ධර්ම දේශනයක් පවත්වන්නට ඕනේ කියන කාරණේ. බොහොම සතුටින් පිළි අරගත්තා. ඒ කාරණේ මනාව සංවිධානය කරමින් කමල් පරණවිතාන මහත්මයා ඇතුළු ඒ පිරිස් මේ කරුණු අද දවසේදී යථාර්ථයක් බවට පරිවර්තනය කර දී තිබෙනවා. මාතෘකාවක් හැටියට මාතෘකාවක් සඳහන් කරලා ඇති අපේ නිවන් මඟට හේතු වෙන ප්‍රධානතම කාරණේ වෙන්නේ අපිට තිබෙන මේ එක විදිහේ ඩොග්මාස් එහෙම නැත්නම් එක විදිහේ මිත්‍යා දෘෂ්ටික හැඟීම් වලින් වචන වලින් ඉවත් වීමේ කියන කාරණේ. යම් කිසි කෙනෙකුගෙන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් නිර්වාණ අධිගමනය සාක්ෂාත් කර ගැනීමට අපි හැමෝම සූදානම්ද කැමතිද කියන කාරණය සෑම කෙනෙක්ම එක විටම ප්‍රකාශ කළාවේ ඔව්. නිර්වාණ අධිගමනය සාක්ෂාත් කර ගැනීමට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවබෝධ කර ගැනීමට අපිට බොහොම ලොකු කැමැත්තක් තිබෙනවා කියන කාරණය. එවැනි වචනයකදී අපි කල්පනා කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. එක කාරණයක් තමයි ඒ කරුණු අතරින් බොහෝ විට අපේ සමාජයේ අපි පුරුදු වී සිටිනවා මේ නිවන නිර්වාණ අධිගමය තව බොහෝ ඉස්සරහට කල් තියන්නට මේ භවයෙන් වෙනත් භවයකට කල් තියන්නට එහෙම නැත්නම් මේක මරණයටපත් වූවන්ට කරන්න පුළුවන් දෙයක් කියන වැරදි විශ්වාසයක්. ඒ නිසා තමයි බොහෝ විට කෙනෙක් මරණයටපත් වුණයින් පසුව අපි හැමෝම ප්‍රකාශ කරනවා
ඒ තැනැත්තාගේ නම සඳහන් කරලා ඔහුට හෝ ඇයට නිවන් සුව අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාවක්වත් ඒක වෙන්නේ නැහැ. නිවන් සුව මරණයෙන් පසුව ප්‍රාර්ථනා කළාට කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් මත ඉෂ්ට වන දෙයක් නොවන බව බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. නිවන් සුව ප්‍රත්‍යක්ෂ කර ගත යුතුව තිබෙන්නේ ජීවත් වෙලා සිටිනකොටම විතරයි. මරණයට පෙර ආතුව කාට හරි නිවන් දකින්න ඕන නම් මේ ජීවිතයේ මරණයට පෙරයි එය කළ යුතුව තිබෙන්නේ. නිවන් දකින්නේ නැතුව මරණයට පත්වන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන්ම නැවත උපදිනවා ඇති. එනිසා ප්‍රාර්ථනා කළාට ඒ අභාවයට පත් වුණු ඒ පුජ්‍යලයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට එයින් වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳ ප්‍රාර්ථනයක්. නමුත් ඒ පුජ්‍යලයාට එයින් නිර්වාණ අධිගමනය සාක්ෂාත් කර ගැනීමට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. මම ඒකෙන් අදහස් කරන්නට යෙදුනේ නිර්වාණ අධිගමනය සාක්ෂාත් කර ගැනීමට කලන්න පුළුවන් කම තිබෙන්නේ මේ අපි ජීවත් වෙලා ඉන්නකොටම විතරයි. එහෙමනම් අපිට මේ ජීවත් වෙලා ඉන්නකොට නිර්වාණ අධිගමනය සාක්ෂාත් කර ගැනීමට දැඩි කැමැත්තක් ආසාවක් බලාපොරොත්තුවක් ඒ පිළිබඳ උනන්දුවක් තිබුණට ඇයි අපිට ඒක කරගන්නට බැරුව සිටින්නේ? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. ඇයි අපිට ඒක කරගන්නට බැරුව සිටින්නේ? ඒ කරගන්නට බැරිව සිටින ප්‍රධානතම කාරණය වෙන්නේ පින්නතුනේ අපේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම ප්‍රබලයි. අපේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම දරුණුයි. අපේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම සාහසිකයි. අපේ මිත්‍යා දෘෂ්ටිය අති මහත් ලෙස ප්‍රබලයි. අපි ආමන්ත්‍රණය කරගන්නවා අපි බෞද්ධයෝ ලෙස. අපි බෞද්ධයෝ ලෙස අපි ආමන්ත්‍රණය කරගත්තාට අපි එහෙම බෞද්ධ කියන කොටසකට අයත් වෙනවාද කියන එක සැක සහිතයි. අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදී උන්වහන්සේ ගමින් ගමට නගරයෙන් නගරයට වැඩම කරවමින් මේ ගමේ බෞද්ධයෝ ඉන්නවද? මේ ගමේ ඉන්න අය බෞද්ධද? ඒ විදිහේ ප්‍රශ්නයක් ඇසුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නට යෙදුනේ බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව පොදුවේ සමස්ත මානවයාටම ඒ ගමකට ගිහිල්ලා කතා කරනකොට ඒ අවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ඒ අයට යථාර්ථය පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඒ යථාර්ථය පැහැදිලි කර දුන්නයින් පස්සේ යථාර්ථය පිළිගත් පිරිස් බුද්ධ ශ්‍රාවකයන් බවට පරිවර්තනය වුණා. බුද්ධ ශ්‍රාවකයන් බවට පරිවර්තනය වීම නිසා සමහර අය පැවිදි වුණා. සමහර අය ගිහි ගෙදර ඉඳලා බුදුරජාණන් වහන්සේගේ දේශනය අනුගමනය කරන්නට යෙදුණා. එතකොට පින්නතුනේ අපේ මේ මුළු ත්‍රිපිටකයේම කොතනකවත් නැහැ එකම වචනයක්වත් බෞද්ධ කියලා. එහෙම වචනයක් නැහැ. ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස විතරයි. ඒ සිව්වණක් පිරිසට ඉදිරියෙන් බෞද්ධ භික්ෂු, බෞද්ධ භික්ෂුණී, බෞද්ධ උපාසක,
බෞද්ධ උපාසිකා කියන බෞද්ධ කියන අන්වර්ථ නාමයක් ඉදිරියට ඇජෙක්ටිව් එකක් නැහැ. මේ කියන සිව්වනක් පිරිස තමයි ලෝකයට බිහි වුණේ බුදුහාමුදුරන් වහන්සේගේ කාලෙදී. එතකොට අද අපි බණ කියන්නෙත් බෞද්ධයින්ට, බණ අහන්නෙත් බෞද්ධයෝ, බණ ගැන විවේචනය කරන්නෙත් බෞද්ධයෝ, බණට ගරහන්නෙත් බෞද්ධයෝ, බණ පිළිබඳව නොදන්වත්කම නිසා මිත්‍යා දෘෂ්ටික හැඟීම් ප්‍රකාශ කරන්නෙත් බෞද්ධයෝ. මේ මිත්‍යා දෘෂ්ටික හැඟීම් ප්‍රකාශ කරනවා. ඒක හරියට මට පේන්නේ දැනෙන්නේ ක්‍රිස්තපූර්ව 6 වෙනි සියවසේදී ಭಾರತයේ තිබුණු තත්ත්වය. මේ මිත්‍යා දෘෂ්ටික හැඟීම් ප්‍රකාශ කරපු බොහෝ ශාස්ත්‍රවරුන් සිටියා. බොහෝ ශාස්ත්‍රවරු. ඒ අය කිව්වෙත් මේ අපේ සමහර නාමික බෞද්ධයින් කියන කතාම නේද කියන එක තමයි සමහර වෙලාවට අපිට පේන්නේ. මේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ මොකද කියන්නේ? ඕක කරලා වැඩකුත් නැහැ. මේක කරලා වැඩකුත් නැහැ. අනිත් එක කරලා වැඩකුත් නැහැ. මොකද්ද කරන්න ඕනේ කියන කාරණය පැහැදිලිව කියා ගන්න පුළුවන් කමකුත් නැහැ. පටලැවිලා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටියේ තිබෙන ප්‍රබලතම ලක්ෂණය. පටලැවිල්ල. මනස අවුල් වෙලා. මේ මනස අවුල් වෙලා තියෙන්නේ බුදුදහම නිසා නෙමෙයි. මනස අවුල් වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා නෙමෙයි. මනස අවුල් වෙලා තිබෙන්නේ භාවනා කරපු නිසා නෙමෙයි. මනස අවුල් වෙලා තියෙන්නේ බුද්ධ ධර්මයේ කියවපු නිසා නෙමෙයි. ඒ මොකක්වත් දන්නේ නැති නිසා. එතකොට මිත්‍යා දෘෂ්ටිය බොහොම ඉහළයි. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මීට පෙර භවයක් තිබුණාද? මේ භවයේ විතරද? මීට පස්සෙත් භවයක් තියෙනවද? ඒක කොයි වගේද? මේ පව්පින් කියලා දෙයක් තිබෙනවද? කර්මය කියලා දෙයක් තිබෙනවද? කුසල කුසල කර්ම තිබෙනවද? පටිච්ච සමුප්පාදයේ තියෙනවද? චතුරාර්ය සත්‍ය තිබෙනවද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තිබෙනවද? ත්‍රිලක්ෂණයේ තිබෙනවද? ওই විදියට නොඑක් විදියට ප්‍රශ්න කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ ප්‍රශ්න කිරීම බොහොම හොඳයි. බුදුහාමුදුරන් වහන්සේ ප්‍රශ්න කිරීමට ලෝකයට ඉහළින්ම තැනක් දීපු ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝරයාණන් වහන්සේ නමක්. බුදුහාමුදුරුවෝ තරම් ප්‍රශ්න කරන්නට, විචාරාත්මකව සිතන්නට, බොහොම හොඳට සිතන්නට අපිට අවස්ථාවක් දීපු වෙනත් ශාස්ත්‍රූවරයෙක් නැති තරම්. ඒක පේනවා අපිට අර කාලාම සූත්‍රය දිහා බැලුවයින් පස්සේ. කාලාම සූත්‍රයේ මේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. කේසපුත්ත ග්‍රාමයට අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේ වැඩියයින් පස්සේ ඒ කේසපුත්ත ගමේ හිටපු බොහොම ඥානාන්විත පිරිස බුදුහාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටියා. අපේ ගමට විවිධ ශාස්ත්‍රූවරුන් පැමිණෙනවා. බොහෝ බණ කියන්න පැමිණෙනවා. බොහෝ අදහස් තියෙනවා. මේවා අහලා අපි පටලැවිලයි ඉන්නේ. අපි පටලැවිලා ඉන්නේ. මේ අපේ පටලැවිල්ල निराකරණය කර දෙන්නේ කියන ඉල්ලීම තමයි කේසපුත්ත ග්‍රාමවාසීන් විසින් බුදුහාමුදුරන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ. ඒ කේසපුත්ත ග්‍රාමවාසීන්ගේ ඉල්ලීමට බුදුහාමුදුරන් වහන්සේ එකඟ වුණා. බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කළා කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය දේශනා කරමින් මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා ණය හේතු, මාකාර පරිවිතක්කේන,
මා දිට්ඨි නිජ්ජානක්ඛන්තියා මා බබ්බ රූපතාය මා සමනෝනෝ ගරූති කියලා කරුණු 10ක් ඉදිරිපත් කළා. ওই කරුණු 10න් ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා අන්තිමටම කියපු එක. මා සමනෝනෝ ගරූති. මා ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ මා ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ නිසා මා කියන දෙයක්වත් මේ කවුරුවත් පිළිගන්න එපා කියන ඉල්ලීම නිර්භය ලෙස ප්‍රකාශ කරපු එකම ශාස්ත්‍රූරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. ලෝකයට බිහි වුණු බිහිවෙච්ච අනාගතයේ බිහිවෙන ඕනෑම ශාස්ත්‍රූවරයෙක් ප්‍රකාශ කරනවා ඇත්තේ ප්‍රකාශ කළේ මගේ වචනය පිළිගන්න. මා කියන දේ පිළිගන්න. විචාරයකින් තොරව පිළිගන්නට කියන ඒ ඉල්ලීම තමයි හැමදෙනෙක්ම සිද්ධ කරන්නේ සිද්ධ කළා තියෙන්නේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ අවශ්‍ය කරන ධර්ම ග්‍රන්ථවල තිබෙන්නේ එහෙමම තමයි. නමුත් අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ අපේ නිදහස් චින්තනයට ඉඩ ලබා දුන්නා. නිදහසේ හිතන්නට අවස්ථාව ලබා දුන්නා. නිදහසේ හිතන්නට අවස්ථාව ලබා දීපු එකේ වැදගත්ම අවස්ථාව තමයි මා ලෝතර බුදු පියාණන් වහන්සේ. ඒ නිසාවත් විශ්වාස කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා සෑම දෙයක්ම දෙපැත්ත තුන් පැත්ත හතර පැත්ත මොම කල්පනාවෙන් විචාර කරලා විචාරශීලීත්වයට පත් කරලා අනතුරුව පිළිගන්නේ කියන කාරණය තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. කොට මහින්දයට ආවේනික ලක්ෂණයක් ඒක. ඒ විචාරශීලී බව ඒ හැම පැත්තක්ම කල්පනා කිරීම ඒ තුළින් තමයි අවසාන නිගමනයකට පත් වෙන්නට පුළුවන් උනේ. නැත්තම් බුදුහාමුදුරන්ට කියන්න තිබුණානේ මම බුදුන් මම මේ ලෝකයේ පිළිබඳව අතමුලක්සේ දන්නවා. මම සර්වඥයන් වහන්සේ මේ තුන් ලෝකයේ ගැනම දන්නවා. මගේ බුද්ධියට මගේ අවබෝධයට මේ කිසි කෙනෙකුට ළඟා වෙන්නවත් පුළුවන් කමක් නැහැ. මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒ නිසා මම කියන දේ පිළිගන්න ඕනේ කියලා බුදුහාමුදුරන්ට කියන්න පුළුවන්කම තිබුණානේ. වහන්සේ අදහස් කළේ අපේට අපි ගැන හිතලා නොඑක් විදියට කල්පනා කරලා සියුම්ව කල්පනා කරලා අවසානයේදී අපිට නිගමනය කරගන්න පුළුවන් කියන කාරණේ. එතකොට අපේ සම්මා දිට්ඨිය තමයි වැඩෙන්නේ පින්නතුනි. එතකොට නැති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම ප්‍රබලයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි වැටහීම. ওই වැරදි වැටහීම තියෙන පුජ්‍යලයන්ට හොඳ කතාවක් තියෙනවා. මොකක්ද කතාව? ලස්සන කතාවක් ඒක. සමහර විට මේ අය දන්නවා ඇති. අර බූරුවක් දක්කගෙන ගියපු අර මහත්යාගේ නෝනගේ කතාව. බූරුවත් අරගෙන ගියානි මහත්යයි නෝනයි. එතකොට බලාගෙන හිටපු අය මොකද කිව්වේ? අනේ අර බූරුව දෙන්නෙක් අර බූරුවත් දක්කගෙන යනවා. මේ ඇයට තිබුණාන්නේ අර බූරුවගේ පිට උඩ නැගලා යන්න. ඉතින් මහත්ය මොකද කළේ? බූරුවගේ පිට උඩ නැග්ගා. නෝන යනවා පයින්. ඊට පස්සේ බලාගෙන ඉන්න අය කියනවා අර වගේ මිනිහෙක් බූරුවෙක්. අර නෝනට පුළුවන්කම තියෙනවනේ බූරුවගේ පිට උඩට යන්න මහත්ය වගේම. ඊට පස්සේ නෝනත් නැග්ග බූරුවගේ පිට උඩ. තව ටිකක් ඉස්සරහට යනකොට ඊළඟට බලාගෙන ඉන්න අය කියනවා අනේ අර වගේ බූරුව දෙන්නෙක්. මොකක්ද මේ බූරුකම? අර අසරණ සතාගේ පිට උඩ නැගලා යනවනේ. දැන් පිට උඩ නැගලා ගියත් වැරදි, වැහලා ගියත් වැරදි, එක්කෙනෙක් අරගෙන ගියත් වැරදි, දෙන්නම අරගෙන ගියත් වැරදි. වෙල තියෙන වැඩේ දිහා බැලුවාම
බුදුහාමුදුරන් වහන්සේගේ දේශනය තුළින් අපිට පැහැදිලිව පේනවා මේක කරත් වැරදි අනිත් එක කරත් වැරදි හිටගෙන හිටියත් වැරදි වාඩි වෙලා හිටියත් වැරදි කතා කළත් වැරදි කතා නොකළත් වැරදි කොයි විදියට හිටියත් වැරදි ඔළුවෙන් හිටගෙන හිටියත් වැරදි කකුල් දෙකින් හිටගෙන හිටියත් වැරදි. ඒ වැරදි දෘෂ්ටිය ඔළුවේ තිබෙන අයට හැම දෙයක්ම වැරදි විදියට පේනවා කියන එක නිසා තමයි මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම අපේ ජීවිතවලට බොහොම නෙගටිව් ලෙස බලපාන්නේ. මිත්‍යා දෘෂ්ටියේ තියෙනකොට අපේ ජීවිතවලට බොහොම නෙගටිව්. හැම දෙයක්ම වැරදි ස්වභාවයෙන් තමයි අපිට පේන්නේ. නිවැරදි ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. එය මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නට තමයි නිදහස් චින්තනයට අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ඉඩ ප්‍රස්තාව ලබා දුන්නේ. නිදහස් චින්තනයට. ඒ නිදහස් චින්තනයේ කියන ඒ උතුම් කාරණය හරියටම අවබෝධ වෙනකොට අපෙන් ගොඩාක් දේවල් ඈත් වෙනවා. මොනවද ඈත් වෙන දේවල්? අපෙන් ඈත් වෙනවා දස සංයෝජන, අපෙන් ඈත් වෙනවා ක්ලේශයන්, අපෙන් ඈත් වෙනවා පංච නීවරණ ධර්ම, අපෙන් ඈත් වෙනවා අපේ නිර්වාණ අධිගමයට බාධා කරන සියලුම වර්ගයේ ක්ලේශයන් ප්‍රහීන කරගන්නට ඈත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නිර්වාණ අධිගමයට අවශ්‍ය කරන ඒ පාර හදාගන්නට අපිට අවශ්‍යතාවය තියෙනවා නම් අපි 100%ක්ම මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්නට ඕන. මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්නට ඕන. නමුත් අපි බෞද්ධ කියලා අපි ආමන්ත්‍රණය කරගත්තට අපේ තියෙන මිත්‍යා දෘෂ්ටික හැඟීම් බොහොම ප්‍රබලයි. අපි මිත්‍යා දෘෂ්ටියෙන් තමයි බොහෝ දේවල් විසඳන්නට උත්සාහ දරන්නේ. ඒක හරි භයානකයි. මිත්‍යා දෘෂ්ටියෙන් වැරදි වැටහීමෙන් බොහෝ දේවල් විසඳන්නට උත්සාහ කළොතින් වලට වැටෙනවා මිසක් ගොඩේමක් නැත. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපි කෙනෙක් අභාවයට පත් වුණයින් පස්සේ පින් අනුමෝදන් කරවීමේ අපේ චාරිත්‍රයක් තියෙනවානේ. අපි පින් අනුමෝදන් කරනවා. ඒක බෞද්ධ සමාජයට කලින් ඉන්දියාවේ හින්දු සමාජයේ තිබුණු එහෙම නැත්නම් වෛදික සමාජයේ තිබුණු ප්‍රබල කාරණයක් අදටත් තියෙනවා. ඉන්දියාවේ කෙනෙක් මරුණයින් පස්සේ වෛදික ආගම අනුගමනය කරන අද භාෂාවෙන් කියනවා නම් හින්දු දර්ශනය අනුගමනය කරන ඒ අය කරන්නේ කුමක්ද? තමන්ගේ පවුලේ පිරිමි සමාජිකයින් ඒ පිරිමි සමාජිකයින් කෙස්ස ගාලා තට්ටේ ගාලා සුදු ඇඳුම් ඇඳගෙන නිරංජනා ගංගායිනට හරි ගංගානම් ගංගාට හරි ඒ ගඟක් අයිනට ඇවිල්ලා බමුණන්ට ආමන්ත්‍රණය කරලා ආරාධනා කරලා ඒ අභාවයට පත් වුණු පුජ්‍යලයාට පින් අනුමෝදන් කරවීමට චාරිත්‍රයක් ඉෂ්ට කරන්නට හදනවා. ඒ අභාවයට පත් වුණු පුජ්‍යලයාට පින් අනුමෝදන් කරවන්නට. මේ චාරිත්‍රය කුමක්ද? ඒකට අපි කියනවා පින්ඩ දාන කියලා. පින්ඩ දාන පූජාව. මේ බමුණන්ට ආරාධනා කරලා ගිනි මෙලයක් ගහලා ඒ ගිනි මෙලේ වටේට ඉඳගෙන බමුණෝ ස්තෝත්‍ර ශ්ලෝක කියනකොට අර මරණයට පත් වුණු තැනැත්තාගේ ගෙදර ඉන්න සමාජිකයෝ ආහාර ගුලිහැට සංවිධානය කරගන්නවා, සකස් කරගන්නවා. ඒකට මී පැණි දානවා, ඒකට ගිතෙල් දානවා, විවිධ දේවල් ආහාර පුංචි පුංචි ගුලි පින්ඩ දාන පිඬු හදාගෙන අර ගින්දරට දානවා. එන්දනොත් දානවා.
සල්ලිත් දානවා. ඇත්ත සල්ලි නෙමෙයි බොරු සල්ලි. නොයෙක් දේවල් මේ ගින්දරට පූජා කරනවා. බමුණන් වටේට ඉඳගෙන සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක සජ්ජායනා කරනවා. මොකක්ද හිතුනේ? ඉතින්දී කල්පනා කරන්නේ ඒ දර්ශනයේ හැටියට ඒ අභාවයට පත් වුණු පුජ්‍යලයාගේ ආත්මය ඔහේ හෝ හරි තැනක තියෙනවා. අපි මේ ද්‍රව්‍යයන් පූජා කළාම මේ ගින්දරට ඒ ගින්දරින් නිකුත් වෙන දුම ඒ අභාවයට පත් වුණු තැනැත්තාට ඒ දුම වදිනවා. දුම ස්පර්ශ වෙනවා. එහෙම ස්පර්ශ වෙනකොට අපි පූජා කරපු දේවල් එයාට එහෙන් ලැබෙනවා කියන ක්‍රමය. ඒක තමයි මේ පුණ්‍යානුමෝදනාවේ හැටියට කල්පනා කළේ. ආහාර ගින්දර දැම්මම ආහාර ලැබෙනවා. වස්ත්‍ර ගින්දරට දැම්මම වස්ත්‍ර එහෙන් ලැබෙනවා. සල්ලි ගින්දරට දැම්මම සල්ලි එහෙන් ලැබෙනවා. ওই විදියට ක්‍රමයක් ඉන්දියාවේ එදත් තිබුණා අදත් තියෙනවා. ඒකට කියනවා පිණ්ඩ දාන කියලා. ඒ තුලින් කල්පනා කරනවා අභාවයට පත් වුණු තැනැත්තාට හෝ තැනැත්තියට පින් අනුමෝදන් කරන්නට හැකියාව තිබෙනවා කියන කාරණේ. එය බුදුහාමුදුරන් වහන්සේ වෙනස් කරන්නට යෙදුණා. බුදුහාමුදුරුවෝ ක්‍රමය හැඳින්වුවේ මිත්‍යා දෘෂ්ටිය හැටියට. නමුත් අපේ බෞද්ධ සමාජයට අපි හඳුන්වලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ පින් අනුමෝදන් කරන්නට නම් විද්‍යාත්මකව පුණ්‍ය කටයුතු වල නිරත වෙන්න ඕනේ, කුසල කර්මයන්හි නිරත වෙන්න ඕන. ඒ කුසල කර්මයන්හි නිරත වුණොතින් විතරයි අපිට කුසලයන් අනුමෝදන් කරන්න, පින් අනුමෝදන් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණේ. ඒක දීර්ඝ කතාවක්. ඒ කෙසේ වෙතත් අපේ බෞද්ධ සමාජයේ තාම හිතනවා අර විදිහේ වෛදික යුගයේ තිබෙන අදහස්. ඒ කොහොමද එහෙම හිතන්නේ? සමහර වෙලාවට අපි දානි ගෙවල් වලට එහෙම ගියයින් පස්සේ අපිට දානි බෙදනකොට සමහර පුජ්‍යලීන් කියනවනේ අනේ අපේ අම්මා වැඩියෙන්ම කන්න කැමති මේ අලු කෙහෙල්, මේ වට්ටක්කා මේ විදියට කියලා දානේ පූජා කරන්නට කල්පනා කරනවා. ඇයි එහෙම කල්පනා කරන්නේ? මෙහින් ඒවා පූජා කළාම එහෙන් ඒවා ලැබෙයි කියන ලොකු විශ්වාසයක් තිබෙනවා. මෙහෙන් පැදුරක් පූජා කළොත් එහෙන් පැදුරක් ලැබේවි. ඒ විදිහේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ නැහැ. චීනයේ ආශ්‍රිත රටවලත් ওই කාරණේ තිබෙනවා. ওই විදියට ගමන් කරපු අය දකින්නට ඇති ওই චීන පන්සල් ඉදිරියේ ලොකු ගිනිමැලයක් තියෙනවා. ඒ ගිනිමැලේට බොරු සල්ලි ලොකුවට සල්ලි අච්චු ගහලා ඒ ගින්දරට දාලා. එහෙම කළාම මොකද හිතෙන්නේ? හරියට කඩදාසි පත්තු කරනවා. දැන් මේ සිංගප්පූරු වගේ රටවල ඒක තහනම් කරලා තියෙනවා යා පොලියුෂන් කියලා. ඒ විදියට ගින්දරට ඒ සල්ලි පූජා කරන්නේ ඇයි? මෙහෙන් පූජා කළාම එහෙන් ලැබෙයි කියන විශ්වාසය. එතකොට මේ බෞද්ධ සමාජය තුලත් එවැනි මිත්‍යා දෘෂ්ටික හැඟීම් බොහොම තිබෙනවා. තව ගොඩාක් තිබෙනවා. අපි ඒව එකින් එක දැනගත යුතුකම තිබෙනවා. මම කෙටි අදහසක් ප්‍රකාශ කළේ. සමහර අය හිතනවා භාවනා කිරීම ගැන. ඒ භාවනා කිරීම ගැනත් මිත්‍යා දෘෂ්ටික හැඟීම් තිබෙනවා. මේ භාවනා කරන්නට යන්න ඕනේ. මේ සසර කලකිරිච්චය කියලා හිතනවා. සසර කලකිරිච්චය භාවනා කරන්නට යන්න ඕනේ. සසර කලකිරිච්චයට ඒ අයට භාවනා කරන්නත් බෑ. භාවනා කරන්න පුළුවන්කම තියෙන්නේ හොඳට බුද්ධිය තියෙන අයට. කලකිරීමක් නොවෙච්ච අයට. කලකිරීමක් තියෙන අයට භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනේ කලකිරෙනවා කියන වචනේ ඇත්තෙත් නැහැ. ඒ විදිහේ වචනයක් අපි පාවිච්චි වෙන්නේ නැහැ.
සමහර වෙලාවට වැරදි විදියට විස්තර කරනවා. සිද්ධාර්ථ බෝසතාණෝ යෙහිගෙන් නික්මුණේ කලකිරලයි කිය. ඒක වැරදි අදහසක්. කලකිරිච්ච කෙනෙකුට බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ඒ විදිහේ අදහස් ප්‍රකාශ වෙනකොට තමන්ට තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටික හැඟීම් කියන එක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. නිසා භාවනා කරන්න කෙනෙක් කියනවා නම් ඒ භාවනා කරන්න යන්නේ හොඳ බුද්ධියෙන්, හොඳ කල්පනාවෙන්. අද ලෝකේ බොහෝ රටවල ඇමරිකාවාදී දියුණු රටවලත්, ඕස්ට්‍රේලියාවාදී රටවලත්, ඉංගලන්තෙත්, කැනඩාවෙත් බොහෝ රටවල පාසල් විෂයක් හැටියට, පාඨශාලාවේ උගන්වන කාරණයක් හැටියට භාවනාව ශීඝ්‍රයෙන් ගැන්වීමේ කටයුතු සිදු කරනවා කියන එක ඒ රටවල ජීවත් වෙච්ච කෙනෙක් හැටියට මම දන්නවා. ඒ නිසා ඒ තුළින් ප්‍රයෝජන ගන්නට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නට හේතුවක් වෙනවා කියන එක කල්පනා කරගන්නට ඕන. එතකොට අපේ සමාජයේ අපි මේ විදිහට කල්පනා කළොත් ඒක මිත්‍යා දෘෂ්ටිය වර්ධනය වෙන ආකාරයේ වැඩක් හැටියටයි අපිට සමාජයේ පෙන්වුම් කරලා දීලා තියෙන්නේ. ඔය වගේ දේවල් බෞද්ධ සමාජයේ අපෙන් නැති වුණොතින්, අයින් වුණොතින් විතරයි උතුම් ඵලය අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙමනම් අපි තේරුම් කරගත යුතු ප්‍රධාන කාරණයක් වෙනවා කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍යතාවය කැමැත්ත තිබුණත්, ඒ පිළිබඳ ආසාවක් තිබුණත් ඇයි එහෙම කරගන්නට බැරුව තිබෙන්නේ? පළවෙනිම කාරණය මා කලින් මතක් කළා වගේ මිත්‍යා දෘෂ්ටියම තමයි. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම ධර්ම දේශනා කළේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නට තමයි හෙන්රි ස්ටී ලෝල්කට්තුමා වැනි නායකින් මහින්ද විද්‍යාලයේ වැනි පාඨශාලා ආරම්භ කළේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්න. එහෙම නැත්නම් තිබුණනේ මිත්‍යා දෘෂ්ටිය උගන්වන පාඨශාලාවක් ආරම්භ කරන්න. මිත්‍යා දෘෂ්ටිය උගන්වන පාඨශාලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කිරීමේ අදහසින් තමයි මෙවැනි විවෘත පාඨශාලා ආරම්භ කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිය නැමැති මේ පටලැවිල්ල අයින් කර ගන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනේ බොහෝ කරුණු අපිට පැහැදිලිව ප්‍රකාශ වෙනවා. ඒ කරුණු අතරින් අපිට එකක් පැහැදිලිව කියන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ කරුණු අතරින් මේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරගන්නට කැමැති තැනැත්තා හෝ තැනැත්තිය විසින්, මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරගන්නට කැමැති තැනැත්තා හෝ තැනැත්තිය විසින් පළමුවෙන්ම සිදු කළ යුතු කාරණය වෙන්නේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමයි. ශ්‍රද්ධාව වර්ධනය කර ගන්න ඕන. ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරගන්නට පුළුවන් කමක් නැහැ. මොකක්ද මේ ශ්‍රද්ධාව කියන එකෙන් අර්ථ දැක්වුවේ? ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිත ගෞරවය සහ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවය සහ විශ්වාසය බොහොම අචලව තිබෙන්නට ඕන. ඒක චලනය වෙන එකක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක මඩේ හිටවපු ඉන්නක් වගේ වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක අචල ශ්‍රද්ධාවක් වෙන්නට ඕන. ඒ අචල ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙනකොට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරගන්නට අපි ටිකක් කටයුතු කළා කියලා අපිට හිතන්නට පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ පිළිබඳ අචල ශ්‍රද්ධාවක් කොහොමද ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්නට නම් ඒ අතරින් ප්‍රධාන වෙනවා බුදුහාමුදුරන් වහන්සේගේ දේශනීය ධර්මය නිරන්තරයෙන්ම පරිශීලනය කළ යුතුයි, කියවන්නට ඕන, දැනගන්නට ඕන. සෑම බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනාවන් අපිට කියවන්නට පුළුවන් කමක් නොලැබේවි.
විශාල ත්‍රිපිටකයේ අන්තර්ගත තිබෙන. නමුත් එයින් සෑහෙන ප්‍රමාණයක් හෝ අධ්‍යයනය කර තිබිය යුතුයි, කියවන්නට ඕන, දැනගන්නට ඕන. ඒ තුළින් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්නට කියවන්නට අහන්නට අපිට බුදුහාමුදුරුවෝ පිළිබඳව දැනෙන්නේ ලොකු විශ්වාසයක් සහ ගෞරවයක්. ඒක නැතුව මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරන්නට බෑ. ධර්මය කියවන්නේ නැති, ධර්මය පරිශීලනය කරන්නේ නැති, ධර්මය ඉගෙන ගන්නේ නැති කිසිම කෙනෙකුට බුදුහාමුදුරුවෝ පිළිබඳ නිවැරදි විශ්වාසය, නිවැරදි ගෞරවය ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ විදියට නිවැරදි විශ්වාසයේ ගෞරවය ඇති වෙනකොට බුදුහාමුදුරුවෝ පිළිබඳව, බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඒ විදියට නිවැරදි විශ්වාසය සහ ගෞරවය ඇති වෙනකොට ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳව, ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ මේ ක්ලේශයන් ප්‍රහීන කරන්නට යෙදුණු ඒ අරහත් ඵලයට පැමිණුණු සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතීගෙන එන මහා සාගරයක් වගේ මේ ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳව අසීමිත ගෞරවයක්, විශ්වාසයක් අපිට ඇති වෙනවා. ඕවා ඇති වෙන්නට නම් ප්‍රධානතම කාරණය තමයි ධර්මයේ පිළිබඳ දැනීම. ධර්මයේ පිළිබඳව දැනීම ඇති වෙනකොට බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවය, විශ්වාසය වැඩි වෙනවා. ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳව ගෞරවය සහ විශ්වාසය වැඩි වෙනවා. ඒ ගෞරවය සහ විශ්වාසය වැඩි වෙනකොට නොදැනුවත්වම මේ ශ්‍රද්ධාව කියන උතුම් බීජය අපේ ක්‍රමයෙන් රෝපණය වෙනවා, වර්ධනය වෙනවා. පින්නතුනි, අපේ බෞද්ධයන්ට බොහෝ විට නාමික ශ්‍රද්ධාවක් තමයි තියෙන්නේ. නාමික ශ්‍රද්ධාවක්. නිවැරදි මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙච්ච ශ්‍රද්ධාවකුත් නෙමෙයි. ඒක නාමික ශ්‍රද්ධාවක්. ඒ නාමික ශ්‍රද්ධාවක් තිබෙන නිසා තමයි අපිට නිවැරදි දේ හරියටම බලා ගන්නට පුළුවන් කමක් නැත්තේ. අපිට නිවැරදි දේ හරියට පේන්නේ නැහැ. ඒක බලා ගන්නට පුළුවන් කමක් නැහැ. නිසා ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම සඳහා ධර්මයේ තිබෙන උපයෝගීතාවය, ධර්මයේ තිබෙන ආරක්ෂක බව, ධර්මයේ තිබෙන නිවැරදි බව, ධර්මයේ කියවීමෙන්, ඇසීමෙන් ඒ තුළින් අපි විසින් අපේ දැනීම වර්ධනය කරගත යුතුයි. දැන් අපේ ධර්මයේදී සඳහන් කරනවානේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. සුනාත් අපි හොඳට අහනවානේ, ධර්මය අහනවා. ඒ ධාරණය කරගන්නවා. ඒ ධාරණය කරගත්ත ධර්මය අනුව තමයි චරාත ධම්මේ වෙන්නේ අවසානයේදී අනුගමනය කරන්නේ. ඉතින් ඒ කාරණේ අපිට කරන්න පුළුවන්කම තිබෙන්නේ ධර්මයේ හරියට පරිශීලනය කරගත්තොතින් විතරයි. නැත්තම් අපි එහෙම් මෙහෙන් කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන, යන්තම් වචනයක් අල්ලගෙන මමත් ධර්මයේ දන්නවා කියලා කෙනෙක් හැටියට ඉස්සරහට එනවනම් ඒ තුලින් Tamanගේ මිත්‍යා දෘෂ්ටිය තමයි ප්‍රදර්ශනය කරනු ලබන්නේ. වැරදි වැටහීම තමයි ප්‍රදර්ශනය කරනු ලබන්නේ. ඒ තුල නිවැරදි වැටහීමක් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි, යම් කිසි කෙනෙකුට නිවන පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබා ගන්නට, නිවන් දැකීම, නිවන අවබෝධ කර ගැනීම, මේක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට අවස්ථාවක්, උවමනාවක් තිබෙනවා නම් Tamanගේ ශ්‍රද්ධාව බොහොම ඉහළින්ම තිබිය යුතුයි කියන කාරණය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ශ්‍රද්ධාව තිබෙන්නට ඕන. ශ්‍රද්ධාව වර්ධනය වෙන ක්‍රියාපටිපාටීන් වල නිරත වෙන්නට ඕන. ශ්‍රද්ධාව වර්ධනය වෙන ක්‍රියාපටිපාටීන් මොනවද? ශ්‍රද්ධාව වර්ධනය වෙන ක්‍රියාපටිපාටීන් අපේ ලෞකික ජීවිතයේ ශ්‍රද්ධාව වර්ධනය වීම සඳහා තමයි අපේ බෞද්ධ පින්නතුන් සිල් සමාදන් වෙනවා. ශ්‍රද්ධාව වර්ධනය වීම සඳහා අපේ බෞද්ධ පින්නතුන්ට සීලය ආරක්ෂා කරනකොට ශ්‍රද්ධාව වර්ධනය වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අපේ පින්නතුන් බෝධි පූජාවන් පවත්වනවා.
දන් පූජාවන් සිදු කරනවා. විවිධාකාරයේ කටයුතු සිදු කරනකොට දන්නේම නැතුව Tamanගේ ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. වැස්සකටවත් පන්සලට නොයන කෙනෙකුට ශ්‍රද්ධාවක් වර්ධනය වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිය දවසින් දවස වැඩි වෙනවා මිස අඩු වෙන්නට පුළුවන් කමක් නැහැ. පටලැවෙන ස්වභාවය වැඩි. නිවන කියන එක කවදාවත් මේ භවයේදී නෙමේ කිසිම භවයකදී අවබෝධ කරගන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන උතුම් ශ්‍රද්ධාව සදහැවත් බව වර්ධනය වන ක්‍රියාපටිපාටීන් වල විශේෂයෙන් ගෙවල් වල ඉන්න අය මහාන වෙච්ච අය නම් කළ යුතුමයි. ගෙවල් වල ඉන්න අය එකක් හෝ පුරුදු පුහුණු කළ යුතුයි ශ්‍රද්ධාව වර්ධනය වෙන ක්‍රියාපටිපාටීන් වල. ශ්‍රද්ධාව වර්ධනය වෙන ක්‍රියාපටිපාටීන් වල ඒ විදිහේ කටයුතු වල නිරත වෙනකොට නොදැනුවත්වම Tamanගේ ප්‍රඥාව පිළිබඳවත් ඉස්සරහට එනවා. ධර්මයේ කියවීම තුලින් එහීම තුලින් තිබෙනා වූ ප්‍රඥාව මේක හරියට S2 වගේ අපි තියෙන S2 වගේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මේ දෙකම එකම මට්ටමකට තිබිය යුතුයි පින්නතුනි. අපි සමාජයේ සමහර වෙලාවට අපිට පේනවා සමහර අයට ශ්‍රද්ධාව තියෙනවා බොහෝම ඉහළින්. නමුත් ප්‍රඥාව කියන කොටස දියුණු වෙලා නැහැ. තවත් සමහර අයට ප්‍රඥාව තියෙන බව පේනවා. නමුත් ශ්‍රද්ධාව කියන එක දියුණු වෙලා නැහැ. මේ කරුණු දෙකම එකම මට්ටමකට Taman ගෙන එන්නට ඕන. ඒ සඳහා ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේගේ දේශනය හැදෑරීම තුලින්ම විතරයි ඒ කාරණේ ඉෂ්ට කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව තිබෙන කාරණේ. මා ගාථාවක් මාතෘකා කළා මුලදීම ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨේ පරමං ධනං විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං කියන ගාථාව. අපි ධම්මපදේන ගාථාවක්. ඒ ගාථාව මම මතක් කරේ මේ හැම කෙනෙක්ම දන්න ගාථාවක්. මක් නිසාදයත් එහි අවසාන පදය පේලිය නිබ්බානං පරමං සුඛං. නිවන කියන මේ උතුම් ධර්මය පරම සැපත බවට පරිවර්තනය වෙනවා. එතකොට නිවන කියන මේ උතුම් ධර්මයේ පරම සැපත බවට පරිවර්තනය වෙනවායි කියලා කියන්නේ නිවන කියන අවස්ථාවට පත්වීම. එතනින් මෙපිට තිබෙන සියලු සැපයන් පරම සැපයන් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. නිවන පමණයි පරම සැපතක් හැටියට පරිවර්තනය වෙන්නේ. එතනින් මෙපිටත් අපි සැප තියෙනවා. නොඑක ආකාරයේ අපි හිතාගෙන ඉන්නවා. විවිධාකාරයේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම තුලින් අපි ලබන්නා වූ කියන හිතන්නා වූ කියන මේ කියන සැපය. ඒ සැපය සාර්ථක දීර්ඝ කාලයක් පවතින සැපයක් නොවේ. එය අපේ බුදුහාමුදුරුවෝ කියපු නිසා නෙමෙයි. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි විඳිනු ලබන සැපයන් ඒවා සෑම එකක්ම නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා නැති වෙලා ගියාම වේදනාවක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා නිර්වාණය කියන නිබ්බානං පරමං සුඛං කියන ඒ උතුම් තත්ත්වයට පරිවර්තනය වෙන්නට නම් මා කීප සැරයක් මතක් කළා වගේ අපෙන් ප්‍රහීන විය යුතු කරුණු අතරින් මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම වැදගත් කාරණයක් හැටියට අපි මතක තබා ගත යුතුයි. අපි කරන කියන සිතන සෑම ක්‍රියාවකදීම අපේ මිත්‍යා දෘෂ්ටික තත්ත්වයෙන් අයින් වෙන්න ඕනි, පැත්තකට වෙන්න ඕනි. වැරදි වැටහීම් තුලින් පැත්තකට වෙන්න ඕන, අයින් වෙන්නට ඕන. වැරදි වැටහීම් තුලින් අයින් උනයින් පස්සේ පැත්තකට උනයින් පස්සේ ප්‍රහීන කරගත්තොතින් විතරයි ওই කියන තත්වයකට පරිවර්තනය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. අපිට බොහෝ වැරදි වැටහීම් තිබෙනවා. නිවන පිළිබඳවත් වැරදි වැටහීම් තිබෙනවා. ලෞකික ජීවිතය පිළිබඳව වැරදි වැටහීම් තිබෙනවා. ලෝකෝත්තර ජීවිතය පිළිබඳව වැරදි වැටහීම් තිබෙනවා.
අපේ සාමාන්‍ය ජීවිතය පිළිබඳ වැරදි වැටහීම් තිබෙනවා. අපේ ගෙදරදොර පිළිබඳවත් වැරදි වැටහීම් තිබෙනවා. අපේ පවුල් සංස්ථා පිළිබඳ වැරදි වැටහීම් තිබෙනවා. රට පිළිබඳව වැරදි වැටහීම් තිබෙනවා. ඒවා ලෞකික ලෝකෝත්තර කියන විහාර්ථයේ පිළිබඳවම වැරදි වැටහීම් අපි ළඟ තිබෙනවා. ඒවා එකින් එකට අපි විමසලා ඒවායින් පුළුවන් තරම් අයින් වුණොතින් විතරයි ඔයි කියන තත්වයට පරිවර්තනය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. නැත්තම් අපි ඕන තරම් බණ අහයි. දැන් මේ පොසොන් පොයටත් බණක් අහනවා, දන්නවා, කියනවා. ගිය අවුරුද්දේ කියන්ට හරි දන්නවා, අහනවා, කියනවා. ලබන පොයටත් කියයි, වෙසක් පොයටත් කියයි. නොඑක් විදියට අපි ධර්මයේ පිළිබඳව අපි කියවයි, අහයි. නමුත් අපේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන විදියට ප්‍රහීන කරගන්නා විදියට අපේ ජීවිතය සකස් කරගෙන නැත්නම් ඒ අහන ලද බණ සෑම දෙයක්ම හරියට කලයක් අනිත් පැත්තට හරවල තියලා වතුර වක්කලා හා සමානයි කියන එක විතරයි කියන්න පුළුවන්. ඒක නිකාං වැක්කරනවා. කලේ පිරෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි සන්තකේ තිබෙන මිත්‍යා දෘෂ්ටික හැඟීම් ප්‍රහීන කර ගන්නට බලවත් වෙහෙසක් දරන්නට ඕන. ඒ බලවත් වෙහෙසක් නිකන් දරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බොහෝ ප්‍රතිපත්තීන් තිබෙනවා පූර්ණය කරගන්නට. බොහෝ ප්‍රතිපත්තීන් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති අතරින් මට පේන ප්‍රධානතම කාරණේ වෙන්නේ දවසකට සැරයක්වත් විනාඩි කිහිපයක්වත් භාවනා කිරීම කියන කාරණය අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. පුංචි ළමයෙක් ඉඳලා තරුණ ළමයෙක් දක්වා වැඩිහිටියෙක් දක්වා මධ්‍යම වයසේ කෙනෙක් දක්වා සෑම කෙනෙක්ම දවසකට සැරයක්වත් භාවනාව සිදු කළ යුතුයි. විවිධාකාරයේ භාවනා ක්‍රම අපේ දේශනාවල උගන්වලා තිබෙනවා. ආනාපාන සති භාවනාවද, කායගත සතිද, වේදනානුපස්සනාද, ධම්මානුපස්සනාද, චිත්තානුපස්සනාද, මෛත්‍රී භාවනාද, කසින පිළිබඳ භාවනාද, විවිධාකාරයේ භාවනා ක්‍රම අපිට මේ අපේ සමාජයේ අපිට දේශනාවේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කුමන හෝ භාවනාවක් අප විසින් ප්‍රගුණ කරන්න ඕනේ දීර්ඝ කාලයක් යනතුරු. ඒ අතරින් ආනාපාන සති භාවනාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ රටේ පමණක් නෙමේ අල්ලපු රටේ ඉන්දියාවෙත් ලෝකේ බොහෝ රටවලත් ආනාපාන සති භාවනාවට ප්‍රමුඛ ස්ථානය ලබා දී තිබෙනවා. එය හැදෑරීම තුළින් අනුගමනය කිරීමෙන් ප්‍රායෝගිකව ආනාපාන සති භාවනාව ක්‍රියාත්මක කිරීම තුළින් පුළුවන්කම ලැබී තිබෙනවා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේම අර පට ලැබිච්ච ස්වභාවයෙන් තමන්ගේ ජීවිතය බේරා ගැනීමටත්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කරගන්නට අයින් කරගන්නට මාර්ගයේ පාදා ගැනීම සඳහා ආනාපාන සති භාවනාව සුවිශේෂී භාවනාවක් වෙනවා. ඒ නිසා අපි මේ ධර්මය අහන වගේම දවසකට ස්වල්ප මොහොතක් හෝ එවැනි කාරණයකට අපි යොමු වෙන්න ඕනේ. අපේ සමාජයත් යොමු කරන්නට ඕන. මා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනකොට ඔය තියෙන ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් කිට්ටුව තිබෙන ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක UCLA මේ කියන විශ්වවිද්‍යාලයත් ඒ වගේම ලොස් ඇන්ජලිස් වල තියෙන අනිත් ප්‍රධාන විශ්වවිද්‍යාලයත් ওই දෙකේම සතියකට සැරයක් ඒ රටවල ඉන්න අයත් ආසියාතිකරේ රටවල හිටපු ඉන්න ළමයි මේ භාවනා ක්‍රම බොහොම ඉහළින් සතියකට සැරයක් අපත් සමග පුරුදු වීම කරන්නට යෙදුණා. ආනාපාන සති භාවනාව පටන්ගෙන අනිකුත් භාවනා ක්‍රම දක්වා විහිදෙන ක්‍රමයක් අපිට පේනවා. ළමයින්ගේ ප්‍රගතියක් අපිට පේනවා. ළමයින්ගේ තියෙන ස්ට්‍රෙස් එක ආතතිය අඩු කර ගැනීමට ඒ හේතුවක් වෙන බව පරිශනාත්මකව ඔප්පු කරලා තිබෙනවා පේනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ දේශනය නිරන්තරයෙන් අහනවා වගේම
ප්‍රායෝගික පැත්තට යොමු වෙනකොට ප්‍රධාන සාධකය වන්නේ භාවනාවයි. ඒකට වයසක් නෑ. ඒකට පුංචි කාලෙද, ලොකු කාලෙද, තරුණ කාලෙද, වැඩිහිටි කාලෙද, ඒකට නාකි වෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ අපේ හන්දි අතපය මේක වැඩ කරන්නේ නැති වෙනකම් බලාගෙන ඉන්න අවස්ථාවක් නෑ. භාවනා කිරීම සඳහා අපිට ඕනෑම අවස්ථාවකදී ඒ කාරණේ කරන්නට පුළුවන් කියන එක මතක් කර දෙන්නට කැමතියි. ඉතින් පින්නතුනි, පොසොන් මාසයේ පුරපසළොස්වක පොහෝ දිනේදී මේ කියන කරුණු අපි දේශනා කරන්නට හේතු වුණු ප්‍රධානතම අවශ්‍යතාවය උනේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම කරවීම සිහිපත් කරමින්. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම ඒ තරම්ම වැදගත් කියන කාරණය මේ සෑම කෙනෙක්ම හොඳාකාරවම දන්නවා. යම් විදියකින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැත්තම් ඉන් පස්සේ ඇතිවෙච්ච කිසි දෙයක් අපි සාමාන්‍ය වශයෙන් හිතලා බැලුවොතින් මහින්ද විද්‍යාලය කියන විද්‍යාලයකුත් බිහි වෙන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ නමක් ලංකාවට වැඩම කරපු නිසා තමයි මහින්ද විද්‍යාලය කියලා විද්‍යාලයකුත් තිබුණේ. ඔය මහින්දේට මහින්ද කියන නම තියන්නටත් උත්සාහ කරන්නට ඇත්තේ මිහිඳු කියන අර්ථය පළමුවෙන්ම මේ කියන මිහිඳු මහරහතන් වහන්සේ අනබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින්. ඒ නිසා මේ කියන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන අප විසින් පොසොන් මාසයේ පුරපසළොස්වක පොහෝ දින විවිධ ආකාරයෙන් සමරන්නට යෙදෙනවා. සෑම ඉස්කෝලේකම හැම තැනකම සමරන්නට යෙදෙනවා. මේ සැමරීම මත මම හිතනවා මහින්ද විද්‍යාලයට සුවිශේෂී අයිතියක් තිබෙනවා, සුවිශේෂී වගකීමක් තිබෙනවා මේ මිහිඳු මහරහතන්ගේ ලංකා ගමන සිහිපත් වීම සඳහා කටයුතු කිරීමට. ඒ වෙනුවෙන් විවිධාකාරයේ ආගමික ක්‍රියාවන් වල නිරත වීමට, ඒ සඳහා සංවිධානය වීමට ඒක විශේෂ අයිතියක් හැටියට මහින්ද විද්‍යාලීය වර්තමාන ශිෂ්‍යයනොත් ආදි විද්‍යාර්ථීනොත් සෑම කෙනෙක්ම කල්පනා කරගත යුතුයි. අනෙකුත් පුරපසළොස්වක පොහෝ දිනයන් වලට වඩා අනෙකුත් පුරපසළොස්වක පොහෝ දිනයන් විදන්නවා අතරින් වෙසක් පොය අපිට වැදගත් කියන කාරණය. නමුත් ලංකාව දිහා බලනකොට, මහින්ද විද්‍යාලය දිහා බලනකොට මිහිඳු මහරහතන් වහන්සේ සමග එකටම සම්බන්ධ වෙච්ච අවස්ථාවක් හැටියට තමයි මට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මහින්ද විද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය අද දවසේදී මේ ධර්ම දේශනාවන් සිදු කරවමින් සුවිශේෂී සේවාවක් සිදු කරන්නට යෙදුනේ. ඒ සුවිශේෂී සේවාව වනුයේ කුමක්ද? තමන් විසින් තමන් හිස පෝෂණය කරගත් තමන්ගේ විද්‍යාලයට ගරු කිරීමක් හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනය බොහෝ දෙනෙකුට අහන්නට ඉඩ ප්‍රස්ථාවන් ලබා දීම. ඒ අහන්නට ඉඩ ප්‍රස්ථාවන් ලබා දීම තුලින් තමන් විසින් සිදු කරන්නට යෙදුනේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කිරීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා සම්පූර්ණ කර දීම. ඒක ඉතාමත් කාරණයක් හැටියට මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුණු සෑම කෙනෙකුටමත් අපේ ඒ රටවල ජීවත් වෙන ආදි මහින්ද විද්‍යාර්ථීන් සෑම කෙනෙකුටමත් මේ කලා වූ සත්කාරයේ බෙලෙන් තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කර ගැනීමට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කිරීම තුලින්ම තමන් ප්‍රාර්ථනීය නිර්වාණ අධිගමය සාක්ෂාත් කර ගැනීමට, තමන් ප්‍රාර්ථනීය කරන බෝධියකට නිර්වාණ සාක්ෂාත් කර ගැනීමට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම
තමන් නමින් අභාවයට පත්වුණු අප විද්‍යාලයේ ප්‍රධානීන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ පටන් වුඩ්වඩ් මැතිතුමාගේ පටන් ඒ අභාවයට පත් වූ සියලු විදුහල්පතිවරුන් ගුරුවරුන් අපිට අකුරු කියලා දීපු ගුරුවරුන් ඥාතීන් අපේ සහෝදර යාළුවුන් ඒ සෑම කෙනෙක්මත් මේ අවස්ථාවේදී සිහිපත් කරමින් එහෙම දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා පිනේ සැනසීම ලබා ගනිත්වායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම මෙවැනි උතුම් ක්‍රියාවන් දීර්ඝ කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය නොඩුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ඔබ සෑම දෙනාටම නිදුක්භාවය නිරෝගීභාවය චිරජීවනයේම නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ මේ දේශනය මේ අවස්ථාවේදී අවසන් කරනවා. විනාඩි කිහිපයක් අහන්නට තියෙන දෙයක් තිබෙනවා නම් අහන්නට පුළුවන් කියන කාරණයක් මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්තේ. සාන්වන්සේ දේශනා කර පරිදි දැන් අපේ කාට හරි යම් කිසි තවදුරටත් යමක් විස්තරාත්මක වශයෙන් දැනගන්න අවශ්‍ය නම් ප්‍රශ්නයක් ඇහිීමේ වෙලාවක් තියෙනවා. ආම්දුරනේ කමල් මම මේ සහභාගී වෙන්නේ සෞදි අරාබියේ ඉඳලා මේ මීට කලින් ඇහෙනවද? ඔව් පාලත ඇහෙනවා කියන්නේ. මීට කලින් මෙහි එම්බසියේ තිබුණ සංස්කෘතික ශාලාව කියලා එකක්. ඒකේ හැමදාම අන්තිම සිකුරාදා රෑ 7:00 ඉඳලා ධර්මදේශනයක් ඔන්ලයින් කරා. දැන් අලුත් තැනකට ගිනිච්චා ඒ තැන් ඉඩ නැහැ. ඒකෙන් ඒක නතර වෙලා තියෙනවා. හැබැයි වෙසක් උත්සවයට පොසොන් උත්සවයට වෙනම තැනක් අරගෙන කරා. මම දන්නේ ඉස්සරහට මොකක් වෙයිද කියලා. මේ වගේ කරගන්න පුළුවන් නම් මම අපේ කට්ටියට කියන්නම් ඔන්ලයින් කරගන්න. හාමුදුරුවෝ වෙන්න ඕනේ කවුරු හරි අවైలබල් එක්කෙනෙක් හිටියොත් මේ ඔන්ලයින් සහභාගී කරවගන්න කතා කරලා බලන්න. බොම් පින් සිද්ධ වෙනවා. හොඳයි. ඔන්ලයින් කරන්නට එක දෙයක් බෑ. ඔන්ලයින් නිවන් දකින්නට බෑ. ඒක තමයි. ඒක සේරව කරගත හැකි. ඒක තමයි. නෑ මෙහෙම හම්දුරනේ මෙහෙ තියෙනවනේ නීති රීති ඒකයි ප්‍රශ්නේ. මේ හම්දුරන්ට එහෙම තාම අර වීසා අරගෙන එන්න පුළුවන් තත්ත්වයක් නෑ. එකපාරක් ආවා මේ අර ජපානයේ ඉන්න හම්දුරුව කවුද? මේ නායක හම්දුරුව. ඔව් ඒ හම්දුරුව වැඩියා දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා මෙහි ආණ්ඩුවෙන් සංවිධානය කරා සර්ව ආගමික උත්සවයක්. ඒකට ඒ හම්දුරුව වැඩි. ඒ ඇරෙන්න මම දැනුවත් නම් වැඩ හම්දුරුව කෙනෙක් වැඩලා නැහැ. මෙහෙ සෞදි වල රස්සාව කරපු කෙනෙක් ඉන්නවා මහාන වෙලා ගාල්ලේ පන්සක ඒ හම්දුරුව තමයි හුඟක් වෙලාවට ඔන්ලයින් දේශනා කරන්නේ. හොඳයි. වෙන මොනවා හරි අපහැදිලි කාරණයක් එහෙම තියෙනවා නම් අපේ නැත්තන්ට තව විනාඩි කිහිපයක් අපිට අවස්ථාව තියෙනවා. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ මම යසස් ධර්මදාස එක්තරම මම මේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
මහින්ද විද්‍යාලයේ සහෝදර පාසලේ ඔබ වහන්සේ සඳහන් කරා ඇත්තරම මේ ඒක ලොකු ප්‍රශ්නයක් එතන ඔබ වහන්සේ සඳහන් කරා මිය ගියාට පසු අපි නිවන් සැප ලැබේවා කියන එකේ තේරුමක් නැහැ ඊට කලින් තමයි අපි නිවන් සැප ලබා ගන්න ඕන කියන එක. ඇත්තටම ඒක හරියටම හරි. ඒත් ස්වාමීන් වහන්සේ මිය ගිය කෙනෙකුට අපිට ගෞරවයක් දැක්වීම සඳහා ඊට වැඩිය සුදුසු යමක් ඔබ වහන්සේට කියන්න පුළුවන්ද? මොකද මේ දැන්ට මම දැකලා තියෙනවා මේ සුබගමන් කියලා දාලා තියෙනවා සමහර කරුණාව. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකෙදී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අභාවයට පත්තුණු කෙනෙකුට දක්වන්න පුළුවන් උසස් ගෞරවයක් තමයි එතුමාට හෝ එතුමියට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒකේ වැරැද්දක් නැහැ. ඒක උසස් ගෞරවයක්. ඒක සුබ ගමන් කියනවට වැඩිය හොඳයි. එහෙම නැත්නම් වෙන වචනයක් පාවිච්චි කරනවට වඩා හොඳයි. ඒ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම අහිතක් නැහැ. මා අදහස් කළේ එහෙම ප්‍රාර්ථනා කළා කියලා ඒ අභාවයට පත් වුණු ඒ Tamanගේ ඥාතිවරයාට හෝ කවුරුන්ට හෝ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් නැහැ කියන එක අපි තේරුම් ගත යුතුයි. නමුත් එවැනි තත්වයට පත්වෙච්ච කෙනෙකුට සුබ පතන්නට තිබෙන ගෞරව කරන්නට තිබෙන හොඳ වාක්‍යයක් වෙනවා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, නිවනින්ම සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම. මොකද ඊට එහා දෙන්නට පුළුවන් තවත් උසස් ප්‍රාර්ථනයක් නැහැ. ඒක හොඳ ප්‍රාර්ථනයක්. ඒ ප්‍රාර්ථනා කරන ගමම්ම Taman තේරුම් ගත යුතුයි. ඉතින් ඒක හොඳ ප්‍රාර්ථනයක් වුණාට නිවන කියන එක ජීවත් වෙලා ඉන්නකොට අවබෝධ කරගත යුතු උසස් ධර්මයක් කියන එක අපි ධර්මානුකූලව දැනගන්න ඕන කාරණයක් වෙනවා. තව මොනක් දෙයක් හරි ගැටලුවක් එහෙම නැත්නම් පැහැදිලි කරගත යුතු තැනක් මේ පසුබිමේ පේන්නේ අපේ පරම ධම්මචේතියේ පිරිවෙනේ පසුබිම විහාරය චෛත්‍ය බෝධිය ඒ කියන අංග තමයි පසුබිම් චිත්‍රයේ දර්ශනය වෙන්නේ. කවුරු හරි ආපු නැති කෙනෙකුට ඉන්නවනම් මොක තමයි අපේ විහාරයේ පසුබිම හැටියට ප්‍රදර්ශනය වෙන්නේ. හොඳයි. එහෙමනම් අපේ ධර්ම දේශනාව સમાપ્ત වෙන්නට දැන් කාලය දැන් රෑ 11යි ලංකාවේ වෙලාව. එතකොට අද දවසේදී මම නැවත වරක් පින් දෙනවා. මට ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා මම කලින් මතක් කළා පසුගිය මාස දෙකකට කලින් මහින්ද විද්‍යාලයේ ඕල්කට් ශාලාවේදී අපේ අජන්ත මහත්මයා මට මේ ආරාධනාව සිදු කළේ සෞදි අරාබියේ ඒ ජීවත් වෙන ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ වෙනුවෙන්. ඉතින් ඒ කාරණේ අද දවසේදී ඉෂ්ට කරන්නට යෙදුනේ. වගේම කමල් මහත්මයා ඇතුළු පිරිස් ඒව සංවිධානය කරන්නට යෙදුණා. මම විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඇතේ කියලා. ඒ සෑම කෙනෙකුටමත් තම තමන්ගේ සම්‍යක් දෘෂ්ටික ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ධර්මයේ පිළිබඳ තියෙන දැනීම දිනෙන් දිනම වර්ධනය වේවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනෙන් අපිට උගන්වා තිබෙන අවසාන ඵලය නිර්වාණ අධිගමයේ පිණසම මේ උතුම් ධර්මය හැමදෙනාටම එක ලෙස හේතු වාසනා වේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. එනන්තේ රුවන් සමයි හොඳනාටම
පුරා පැයකට අධික කාලයක් අපහට එමිහිරු වූ සමදරු වූ අති ගාම්භීර බුදුවදෙන් හා වර්තමාන ලෝකයේ හා සසඳමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අති පූජ්‍ය ආචාර්ය මෛත්‍රී විමලසාර අපිදාන මාහිමිපාණන්ට අප කළ සියලුම පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම උන්වහන්සේ මෙලොවට ජනිත කළ ඇති දැඩි කළ දෙමව්පියන්ටත් ගුරුවරුන් හා උපාධ්‍යායන් වහන්සේලාටත් අප කළ පින් අනුමෝදන් කරමු. සාදු. ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල්වල මාතෘවර හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාටත් මහින්දයේ උන්නතයට උරදුන් සියලුම නායක කාර්යකාදීන්ටත් වොඩ්වෙඩ් පියර්ස් මැතිතුමන්ලා ඇතුළු සියලුම විදුහල්පතිවරුන්ටත් අපහට සිත් සතර පෙවූ සියලුම ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සඳහා දිවදුන් සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් කරමු. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ රාජ්‍ය නායකයන් හා සියලුම පාලකයන්ටත් මේ පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං යත්තං අනුත්තරං දුර්ලභේන මාලත්තං පස්තුං වත්තතුං වරං සාරිපුත්තානු තේරාණං ආගතම් පටිපාටය සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමා. සාදු සාදු සාදු. සියලු දෙනාටම සරණයි.